හෙලෝ යාළුවනේ මම අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවිල්ලා තියෙන්නේ Nokia 105 4G keypad phone එකේ quick review එකක්. ඉතින් යාළුවනේ මම කලින් වීඩියෝ එකේ ඔයාලට කරා budget phones review එකක්. දරස්සකින් ඔයාලට order කරගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ price අඩුවෙන්ම කිව්ව phone එක තමයි Nokia 105 4G keypad phone එක. ඉතින් මම මේ phone එක order කරලා බැලුවා මොන වගේ phone එකක්ද හොඳයිද මේ price එකට. ඉතින් ඔයාලා review එකක් අරන් එන්නම් මම order එකක් දැම්මා. ඉතින් මම රුපියල් 2000කට වගේ ප්‍රයිස් එකකට තමයි මේක ඕඩර් කරගත්තේ. මට ඩෙලිවරි charges එක රුපියල් 2200 ගාණක් ගිහිල්ලා තිබ්බා. ඉතින් යාළුවනේ ඔයාලට මට ප්‍රයිස් එක පෙන්වන්න ඕනේ නිසා මම cash on delivery ම දාලා තමයි ගෙන්න ගත්තේ. ඉතින් මට ප්‍රයිස් එක ගියේ ඔක්කොම total එක 2290ක් වගේ ප්‍රයිස් එක. ඉතින් අපි බලමු මේකේ quick review එක. හරි යාළුවනේ මේ තමයි මට 2000න් හම්බුන package එක. ඉතින් දැන් මම ඒක unbox කරගෙන තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ outlook එකක් බලා ගන්න පුළුවන් box එකේ. ඉතින් made in Vietnam කියලා මෙතන ගහලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්පෙસિෆිකේෂන්ස් ටික මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට box එකේ. battery flashlight details තමයි බලා ගන්න පුළුවන් එතන. ඊළඟට යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට Nokia 105 4G box එක තියෙනවා. ඉතින් මේ box එක මම unbox කරගන්නවා. ඉතින් යාළුවනේ මේක dual sim version එකක්. මේ විදිහට අපිට unbox කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් phone එක. ඉතින් black color phone එකක් තමයි මෙතන අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් මෙහෙම cover එක අයින් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් keypad එකේ සිංහල language එකත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ phone එකේ. ඉතින් මම ඔයාලට කලින් review එකේ කිව්වා වගේම ඉතින් මම ඔයාලට පෙන්නන්න ඊළඟට මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඊළඟට අපිට box එකේ බලා ගන්න පුළුවන් ඇතුලේ මේ විදිහට charger එකක් තියෙනවා. ඉතින් යාළුවනේ charger එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. Nokia brand එකේ charger එකක්. ඉතින් මේක micro type charger එකක්. ඉතින් මම ඒක පැත්තකින් තියාගෙන ඊළඟට බලමු box එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් යාළුවනේ battery එක. ඉතින් battery install කරලම බලමු අපි phone එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් battery බැලුවොත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. යාළුවනේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් 5C battery එකක් Nokia. ඊළඟට මෙන්න මේ විදිහට user manual එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි දැන් බලමු මේකේ battery එක install කරගෙන power on කරලා ඉතින් යාළුවනේ phone එකේ inside එක අපිට මෙහෙම තමයි බලා ගන්න පුළුවන්. මම battery එක install කරගන්නවා දැන්. ඉතින් යාළුවනේ මම phone එක මේ විදිහට power on කරගන්නවා. ඉතින් යාළුවනේ අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මම flashlight එක මත on කරලා පෙන්නන්නම්. ඊළඟට මම sim එකක් දාලා ඔයාලට පෙන්නන්නම්. power off කරගෙන ඉතින් යාළුවනේ මම මේ විදිහට sim එකත් install කරගෙන power on කරගන්නවා. ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් signal search වෙලා. ඉතින් connection එක okay. ඉතින් යාළුවනේ මම මේකේ detail explanation එකක් කරන්නේ නැහැ. මොකද quick review එකක් හින්දා. මේ විදිහට තමයි අපිට overall මේ phone එක බලා ගන්න පුළුවන්. ඉතින් මම try කරලා බලුවා calls එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ. ඉතින් මේ ගානට ගොඩක් වටිනවා secondary phone එකක් විදිහට use කරන කට්ටියට මේ phone එක. ඉතින් යාළුවනේ මේ වගේ videos තවත් බලන්න මගේ channel එක subscribe කරලා තියන්න කියලා ඉල්ලනවා. මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා.